හෙලෝ වෙල්කම් ටු අශී ව්ලොග්ස්. ඉතින් ඔන්න අදත් මම ආවා රස කෑම එකක් අරගෙන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක දැක්ක ගමන් ඔයාලා දන්නවා අද මොනවද හදන්නේ කියලා. ඉතින් මම අද පැණි වලලු හැදුවා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්කත් මම හදපු විදිහ ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් හරිම රසයි, හරිම ලේසියි, ඉක්මනට හදාගන්න පුළුවන් මේ පැණි වලලු. එහෙනම් බලමු මේ පැණි වලලු හදන්න මම මොනවද ගත්තේ කියලා. මෙතන මම අරන් තියෙනවා පාන් පිටි කෝප 1යි, සීනි, ලුණු, වැනිලා, ඊස්ට්, කලරින්. මේ ටික විතරයි මම ගත්තේ. මෙච්චරයි ඕනුනේ. ඉතින් මම මුලින්ම පිටි ටික භාජනයකට දාගෙන ඒකට එකතු කරගන්නවා ඊස්ට් ටික, ලුණු ටික, වැනිලා ටික, කලරින්. ඔයාලා කැමති කලරින් වර්ණයක් ගන්න. මම ගත්තේ රතු පාට. ඔයාලා ගාව තියෙන පාටකින් හදාගන්න පුළුවන්. ඉතින් මේ ටික ඔක්කොම කලවම් කරලා මම මදු උණුසුම් වතුර තමයි මේකට එකතු කරගත්තේ. වතුර ටික ටික එකතු කරලා මේක හොඳට හදා ගන්න ඕනේ අපි. ගොඩාක් තික්වත් ගොඩාක් දියාරුවත් නැති බැටර් එකක් විදිහට. දැන් මම බැටර් එක හදාගෙන ඉවරයි. මෙන්න මේ පදමට තමයි අපි බැටර් එක හදාගන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩ්ඩක් හැන්ද ඉස්සුවම එන්නේ ඒ විදිහට පෙරන සයිස් එකට තමයි අපි ඩෝ එක හදාගන්න ඕනේ. දැන් මම ඩෝ එක ටිකක් පැත්තකින් තියලා ඊට පස්සේ පැණි එක හදාගන්න තමයි දැන් මේ හදන්නේ. ඒකට මං සීනි ටික දාගෙන ඒකටම සීනි ගත්ත ප්‍රමාණයටම තමයි වතුර එකතු කරගන්නේ. වතුර වැඩි කරගන්න එපා. ඔයාලා සීනි ගන්න ප්‍රමාණයටම ඒ කෝප්පෙම වතුර එකක් එකතු කරගන්න. එතකොට මේකේ පදම හරි. වතුර වැඩි වුණොත් පදම වැරදෙන්නත් පුළුවන්. ඒ නිසා සමානව ඔයගොල්ලෝ දෙකෙන්ම ගන්න. මම මෙතෙන්දී මේකටත් කලරින් චුට්ටක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති නැත්නම් මෙතෙන්දී කලරින් එකතු කරගන්න එපා. මම පැණියකටත් ලස්සන පාටක් තියෙන්න ඕන හින්දා තමයි මෙතෙන්දී කලරින් චුට්ටක් එකතු කරගත්තේ. දැන් පැණිය හදාගෙන ඉවරයි. මේ වෙලාවේදී මම පැණිය එක වෙනම භාජනයකට අයින් කරගන්නවා. ඊට පස්සේ මම ආයෙ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් එකතු කරගන්නවා. ගැඹුරු තෙලේ බදින්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට පොල් තෙල් එකතු කරගත්තම ඇති. මේ වෙලාවේදී පොල් තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදී එකතු කරගන්නවා
අපේ බැටේ එකෙන් මට ඇත්තටම පයිපින් බෑග් එකක් තිබ්බේ නැහැ. මම shopping bag එකකින් තමයි මේක හදාගත්තේ. ඉතින් ඔයාලට පයිපින් බෑග් තියෙනවා නම් ලස්සනට පයිපින් බෑග් එකකට දාලා මේක හදාගන්න පුළුවන්. මම මේක දෙපැත්තම හරවගෙන බැද ගන්නවා හොඳට. මේකේ මේ තියෙන බුබුලු අඩු වුණාට පස්සේ එතකොට අපිට මේක හොඳට බැදිලා කියලා හිතා ගන්න පුළුවන්. හොඳටම බුබුලු අඩු වෙන්නේ මේ පැණි වලලු එක බැදුනට පස්සේ. ඊට පස්සේ අපි මේක අරගෙන අපි අර හදාගත්ත පැණි එකේ දාගන්න ඕනේ. උණුවෙන්ම ලිපෙන් ගත්ත ගමන් අපි පැණි එකේ දාගත්තම මේකට හොඳට පැණි ටික උරා ගන්නවා. ඒ නිසා මේක ලිපෙන් අයින් කරපු ගමන්ම ඔයාලා පැණි එකට දාගන්න. මේ විදිහට මම පැණි එකේ දාලා තියෙනවා ලිපෙන් බාපු ගමන්ම. ඉතින් මං අනිත් එක හදාගන්නකම් මේක මෙහෙම පැණි එකේ තියලා තියෙනවා. අනිත් පැණි වලලු එක බැදලි වුණාට පස්සේ තමයි මම මේක අයින් කරලා ඒක පැණි එකට දාගන්නේ. ඉතින් එතකොට මේකට හොඳට පැණි උරලා තියෙනවා ඒ වෙලාවෙදී. ඉතින් මෙන්න මේ විදිහට මං ඔක්කොම පැණි වලලු ටික හදාගන්නවා.
ඉතින් දැන් ඔන්න මම ඔක්කොම පැණි වලලු ටික හදාගෙන ඉවරයි මේ වෙලාවෙද්දි. ඉතින් හරිම ලේසි, හරිම ඉක්මනට හදාගන්න පුළුවන්. පැණි වලලු ගොඩක් වෙලා බදින්න ඕනේ නැහැ. විනාඩියකටත් වඩා අඩු කාලයක් තමයි යන්නේ මේක බැදෙන්නේ. ඉතින් හරිම ලේසි, හරිම රසයි. අනිවාර්යෙන් ඔයාලත් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මොකද අවුරුද්දත් ළඟ එනවනේ. ඉතින් මේ පාර අවුරුද්දටත් පැණි වලලු හදන්න මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඒ වගේම යාළුවොත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ගිහිල්ලා එන්නම්. Thank you for watching.